මුල් 20 වස තුල භික්ෂූන් වහන්සේලාට ශ්‍රාවක පිරිසට තිබුණේ ඕවාද ප්‍රාතිමෝක්ෂය සිහිපත් කිරීම. ඒ අනුව ජීවන ප්‍රතිපදාව ගෙන යාම. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන ශාසනං. ඒ අවස්ථාවේදී රැස්ව සිටි පිරිසට දේශනා කරනවා මා ඇතුළු මාගේ ශ්‍රාවක පිරිස ඒකාසන භෝජන එක් වේලක් ආහාරය අනුභව කළ පිරිසක් බවට අපි සියලුම දෙනාම පත් වුණා. එක වේලයි ආහාරය ගත්තේ දන් වැළඳුවේ. එක වේලක් දන් වැළඳීම හේතු කොටගෙන මේ කකචූපම සූත්‍රයේදී ප්‍රයෝජන පහක් පෙන්වා දෙනවා පින්වතුනි. අප්පා බාධතංච නිරෝගීකම නිරෝගී වෙනවා. අප්පා තංකතංච දුක් නැති වෙනවා. ලහුට්ඨානංච පහසු වෙනවා. සැහැල්ලු වෙනවා. බලංච කාය බලය ඇති වෙනවා. පහසු විහාරංච පහසුවෙන් අපට ජීවත් වීමේ හැකියාව තිබෙනවා කියන වග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.